ශාස්ත්‍රීය සංග්‍රහය අයිබෝවන් සුවදායක සන්ධ්‍යාවක්. අද ශාස්ත්‍රීය සංග්‍රහයෙන් අප සාකච්ඡා කරන්නේ ලාංකේය ලලිත කලා පර්යේෂණ හා වත්මන් ගැටලු පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ඔබ දැනුම්වත් කරන්නට අප සමග එක්වන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධ සිබා සරසවියේ උඩරට නර්තන අධ්‍යනාංශයේ විෂය නර්තන අධ්‍යයනය සඳහා ශාස්ත්‍රීය ලේඛනය සහ පර්යේෂණ ක්‍රමවිද්‍යාව පිළිබඳවත් ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සංගීත අධ්‍යනාංශයේ විෂය සංගීත අධ්‍යයනය සඳහා භාෂාව හා සාහිත්‍ය පිළිබඳවත් බාහිර කතිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන දිලංජන මදුෂාන් පතිරණ මහතා. එතුමා ලාංකේය සංගීතය සහ භාෂාව පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙක්. අයිබෝවන් කතිකාචාර්යතුමනි. අයිබෝවන්. කතිකාචාර්යතුමනි, ලංකාවේ ලලිත කලා පිළිබඳව අධ්‍යයනය කරන බොහෝ විද්‍යාර්ථීන් සිටිනවා. ඒ වගේම මේ ගැන හැදෑරීමට බොහෝ දෙනා කැමති. මම කැමති ඔබතුමාගෙන් ප්‍රවේශයක් විදිහට මුලින්ම විමසන්නට. ලංකාවේ ලලිත කලා පිළිබඳ පර්යේෂණවල අතීතය පිළිබඳව අපි කෙටියෙන් හැඳින්වීමක් කරමු. එයින්ම අපි මුලපුරමු ශාස්ත්‍රීය සංග්‍රහයට. ඇත්තම ලංකාවේ ලලිත කලා සහ එහෙම නැත්නම් කලාව සහ කලා ඉතිහාසය පිළිබඳ ගවේෂණ ඒ වගේම පර්යේෂණ සිද්ධ වෙන්න පටන් ගන්නේ ලංකාව බටහිර ආක්‍රමණයට ලක්වීමත් එක්ක. මොකද ඒ බටහිර ආක්‍රමණිකයන් එහෙම නැත්නම් ඒ විදේශිකයන්ට තමයි මුලින්ම උවමනා වෙන්නේ ලංකාවේ කලාව, ඉතිහාසය, සංස්කෘතිය වගේ දේවල් ගැන හොයන්න. දැන් උදාහරණයකට රොබර්ට් නොක්ස් අපි හැමෝම දන්න, ඒතර ජෝන් ඩේවි වගේ අය තමන්ගේ අත්දැකීම් ඇසුරෙන් ලියපු පොත් මුල්ම උදාහරණ විදිහට උනත් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. දැන් කොහොම වුණත් මේ ලංකාවේ ලලිත කලා පිළිබඳ විධිමත් පර්යේෂණ ක්‍රියාවලියක් ආරම්භ කළේ බ්‍රිතාන්‍යයන්. විශේෂයෙන් මේ කියන්නේ ලංකාව බ්‍රිතාන්‍යයේ පූර්ණ අටත්වීතයක් වුණාට පස්සේ විශේෂයෙන් මේ රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව පිහිටුවීමත් එක්ක සහ එහි ශාස්ත්‍රීය සංග්‍රහව ආරම්භ කිරීමත් එක්ක තමයි මේ පර්යේෂණ කාර්යය ආරම්භ වුණේ. අදටත් සක්‍රියව තියෙන ලංකාවේ පරණම ශාස්ත්‍රීය සංග්‍රහය තමයි මේ රාජකීය ආසියාතික සංගමේ ලංකා ශාඛාවේ සංග්‍රහව. එතකොට මේ පර්යේෂණ වලින් තමයි ලංකාවේ කලාව සහ සංස්කෘතිය ගැන මුළු ලෝකෙම දැනගත්තේ. ඒක විතරක් නෙවෙයි, නූතන ලංකාවේ පවා මේ මිනිස්සුන්ට තමන්ගේ කලාව, සංස්කෘතිය සහ ඉතිහාසය ගැන හොයන්න මුල්ම අඩිතාලම සකස් වුණෙත් මේ පර්යේෂණ ක්‍රියාවලිය හින්දා. හැබැයි මේ පර්යේෂණ වලින් සිද්ධ වුණ එක ගැටලු සහගත තත්වයක් වුණේ මේ පර්යේෂණ ගොඩක් යුරෝ කේන්ද්‍රීය දෘෂ්ටියකින් සිද්ධ වුණු පර්යේෂණ වීම. මොකද ඒ විතරක් නෙමෙයි, ඒ අය මේ ලංකාව ගැන හෙව්වේ, ලංකාවේ කලාව ගැන හෙව්වේ මේ දේවල් ප්‍රවර්ධනය කරන්න හෝ මේ කලාව මහා විශිෂ්ට කලාවක්, මේක අපි හොයන්න ඕනේ, දැනගන්න ඕනේ කියන අදහසින්ම නෙවෙයි. එකක් මේවා මේ කෞතුක වස්තු විදිහට සංරක්ෂණය කරන්න ඔවුන්ට අලුත් දැනුමක්, ඒ දත්ත රැස් කිරීමක් විදිහට තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේ පර්යේෂණ කාර්යය සිදු කරේ සහ මේ මිනිසුන්ව තේරුම් ගන්නත් එක්ක. නමුත් මොකද මේ බ්‍රිතාන්‍ය අරත්විතවාදීන් හැම වෙලාවෙම ලංකා සමාජය සහ ලංකාවේ මිනිස්සුන් දැක්කේ නොදියුණු ගෝත්‍රික මිනිස්සු නැත්නම් සමාජයක් විදියට. ඒක හොඳට පේනවා ඔවුන්ගේ ලේඛන කියවලා බලපුවම යටත්විත යුගයේ. ඒතර ඒ හින්දා ඔවුන්ට උමනා වුණේ මේ ලංකාව ශිෂ්ටාචාරගත කරන්න. ඒ කියන්නේ යුරෝපීය ශිෂ්ටාචාරය තමයි ශිෂ්ටත්වය. ඒ ශිෂ්ටත්වය අපිටත් දෙන්න, මේ ලංකාවේ මිනිසුන්ටත් දෙන්න තමයි ඔවුන්ට උමනා වුණේ. එතකොට ඔවුන් ශිෂ්ට දියුණු මිනිස්සු විදිහට සලකපු ඒ යුරෝපීය ශිෂ්ටාචාරය. ඒ හින්දා හැම වෙලාවෙම ලංකාවේ කලාව, සංස්කෘතිය වැඩක් නැහැ. මේවා පහත් දේවල් විදිහටම තමයි මේ යුරෝපීය චින්තනයේ ඔවුන් දැක්කේ. එතකොට චින්තනයට අනුව. එතකොට මේක තවදුරටත් අපි ගැඹුරට ගිහිල්ලා කතා කරොත් මේ පර්යේෂණ ක්‍රියාවලියේ දේශපාලනික වශයෙන් ගත්තොත් මේ ක්‍රියාව දැන් එඩ්වර්ඩ් සයිඩ් වගේ විද්වතුන් පෙන්වා දෙන විදිහට මේකත් මේ යටත්විත පාලනයේම කොටසක් එක පැත්තකින්. මොකද යුරෝපීය කලාව උසස්. එතකොට මේ යටත්විතවල එහෙම නැත්නම් මේ පෙරදිග කලාව, විශේෂයෙන් මේ ලංකාවේ කලාව පහත් කියලා මතයක් සමාජගත කරාම ඒකෙන් තමන්ගේ මේ යටත්වැසියන්ව පහසුවෙන් පාලනය කරගන්න හැකියාව ලැබෙනවා කියලා මේ සයිඩ් කියනවා. ඒතර
අපි ඉතින් ඒ අවබෝධයත් ඇතුව විශේෂයෙන් මේ යටත්විතයුගේ සිද්ධ වෙච්ච ලංකාවේ කලාව සහ ඉතිහාසය වෙච්ච ගැන පර්යේෂණ දිහා බලනවා නම් ඉතින් ඇත්තටම අද අපිට ලංකාවේ කලාව සහ සංස්කෘතිය පිළිබඳ බොහෝ දැනුමක් සංරක්ෂණ වෙලා තියෙන පර්යේෂණ තමයි ඒ කාලේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒවා ඒ අතින් අපි අතරින් නැති වෙලා තියෙන අපි දන්නේ නැති බොහෝ සංස්කෘතිකාංග උන්ගේ ලිපිවල පර්යේෂණ ලිපිවල අපිට දැක ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ අහපු ප්‍රශ්නයට ගත්තොත් අපේ ලංකාවේ ලලිත කලා පර්යේෂණ ගත්තම උතන තමයි අපේ මූලාරම්භය විදිහට අපිට තියෙන නූතන පර්යේෂණ වල අපිට දකින්න තියෙන්නේ. ඒ දේවල් ඉතින් ඇත්තටම වර්තමාන පර්යේෂකයන්ට සහ අලුත් පර්යේෂණ වලටත් ඉතින් අමිල මූලාශ්‍ර බවට අද පත් වෙලා තියෙනවා. ඒ මූලාශ්‍ර. ඉතින් ඒක තමයි පොදුවේ ලංකාවේ මේ ලලිත කලා පර්යේෂණවල මූලාරම්භය ගැන සහ ඒව පිළිබඳ අපි නැවත සාකච්ඡා කරනවා නම් ඒ ගැන කෙටියෙන්ම කියන්න තියෙන්නේ. හොඳයි. ලාංකේය විද්වතුන්ගේ ලලිත කලා පිළිබඳ පර්යේෂණ පිළිබඳව ඔබතුමා දරන්නේ මොන වගේ අදහසක්ද? ඔව් ඒ ඇත්තට මේ වුණ පුරණ ඉතා වැදගත්. ඒ ගැනත් සාකච්ඡා කරන්න ඕනේ. යම් කිසි කෙටියෙන් සඳහනක් කරොත් මේ බ්‍රිතාන්‍යයන්ගේ පර්යේෂණ කාර්යවලම මේ යටත්විත අවධියේම ලංකාවේ විද්වතුනුත් ඒවට දායක වුණා දැන්. මොකද ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබපු ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තික විද්වතුනුත් මේ පර්යේෂණ කාර්යවලට ඒවට සම්බන්ධ වුණා. විශේෂයෙන් රාජකීය ආත්‍යාතික සමිතියේ සංගරාවට සහ වෙනත් සංගරාවලට පර්යේෂණ ලිපි ඔවුන් සම්පාදනය කළා. ඉතින් අදටත් අපිට උඩරට නර්තන කලාව එහෙම නැත්නම් උඩරට සංගීතය ගැන හමු වෙන පරණම පර්යේෂණ ලිපිය ලියලා තියෙන්නේ ලාංකේය ප්‍රභූවරයෙක්. ඒ මහවල තැන්නේ බණ්ඩාර රටේ මහත්තයා. දැන් ඔහු 1908 දී The Candian Music කියලා රාජකීය ආසියාතික සමිතියේ සංග්‍රහවට ලියපු ලිපිය තමයි ඒ අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඒ ලිපිය කියවද්දි තේරෙනවා ඒ ලිපිය ලියන්න ඔහු පාවිච්චි කරලා තියෙන ඇතැම් මූලාශ්‍ර විශේෂයෙන් මේ පුස්කොළ පොත් වගේ දේවල් අද අපිට දකින්න නැහැ කියලා. ඒවා හොයාගන්නවත් නැහැ. ඉතින් ඒ වගේම මේ තවත් උදාහරණයක් ගත්තොත් ලංකාවේ කලාව සහ ඉතිහාසය ගැන පුරෝගාමී පර්යේෂණ කරපු ආනන්ද කුමාරස්වාමී, මහාචාර්ය සෙනරත් පරණවිතාන ආදී අයත් අපි විශේෂයෙන් මේ අපේ ලංකාවේ මේ ලලිත කලා පර්යේෂණ වලට පුරෝගාමී මෙහෙවරක් කරපු අය ගැන සාකච්ඡා කරන්න ඕනේ. මොකද වර්තමාන පර්යේෂණ වලටත් මූලාශ්‍ර වෙලා තියෙන්නේ අද මේ පුරෝගාමී පර්යේෂකයන්ගේ පර්යේෂණ ලිපි සහ උන්ගේ සොයා ගැනීම. ඉතින් මේ ඒ පර්යේෂකයන්ගේ විශේෂත්වයක් ගැන මට කෙටියෙන් සඳහනක් කරන්න හිතෙනවා. මොකද ඔවුන් මේ ඔවුන්ගේ පර්යේෂණ වල කාර්යය ඉතාම සවිස්තරාත්මකයි. පෘතුලයි. ඒ වගේම හරිම විශ්වසනීය විදිහට සාක්ෂි සාධක සහිතව ඔවුන් ඉතාම ප්‍රමිතිගත විදිහට අර යුරෝපීය ඉතින් ප්‍රමිතිගත කියන්නේ යුරෝපීය ප්‍රමිතීන්ට අනුව හෝ ඒ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෙන්න පුළුවන්. කොහොම හෝ ඒ දැනුම ඉතා නිවැරදිව ඉදිරිපත් කරන්න නිවැරදිව කියන්නේ වඩා විධිමත් ඉදිරිපත් කරන්න උන් සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. උතර ඒ පර්යේෂකයන්ගේ පර්යේෂණ ධාරිතාවත්. කියන්නේ අද අපිට නිකන් මට හිතෙන විදිහට කියන්නේ හිතා ගන්න බැරි තරම් පුළුල්. උදාහරණයක් විදිහට ආනන්ද කුමාරස්වාමීගේ මධ්‍යකාලීන සිංහල කලා මිඩීවල් සිංහලිස් ආර්ට් කියන පොත ගත්තොත් ඒක ඒ වැනි පර්යේෂණකාරයක් ඉතාම පුළුල් විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරන පර්යේෂණ කෘතියක්. ඒ වගේම මහාචාර්ය සෙනරත් පරණවිතාන ගත්තොත් දැන් අපි ඔහුගේ සීගිරි ග්‍රැෆිටි පොත ගමුකෝ. සීගිරි ග්‍රැෆිටි සීගිරි කුරුටුගේ ලියලා තියෙන අකුරු ඒ වගේ මේ වගේ ව්‍යාකරණය අර්ථ විතරක් නෙමෙයි. දැන් ඔක්කොම හොයාගත්ත පරණවිතාන මහත්තයා. ඒ හොයාගෙන තමයි පරණවිතාන මහත්තයා මේවා ටික ලිව්වේ. දැන් හරියමං යන්න පාරක්වත් තිබ්බේ නෑනේ සීගිරියේ ඔය කැටපත් පවුර තියෙන තැනට ඒ කාලේ. දැන් මේ අපිට ඉතා පහසුවෙන් යන්න පුළුවන් වෙලා තියෙන. එතකොට පරණවිතාන මේ කාර්ය කරේ කොහොමද කියන එක අද අපිට උපකල්පනය කරන්නවත් බැරි තරම් දුෂ්කරයි සහ මේ හරිම සූක්ෂමයිනේ. එතකොට මේ ඒක තමයි මම කියන්නේ මේ පර්යේෂණ කැපවීම අද අපිට හිතා ගන්නවත් බැරි තරම් මේ එකක් පළල් එකක් තියුණුයි සහ මේ අර විෂයානුබද්ධයි. ඉතින් මේ හැබැයි දැන් වර්තමානය වෙනකොට මට ඉතින් එතෙන්නේ මේ ලංකාවේ විශේෂයෙන් මානව ශාස්ත්‍ර පර්යේෂණ වල ඒ අතරිනුත් මේ ලලිත කලා පර්යේෂණ වල සංගීත චිත්‍ර නැටුම් මේ යන විශේෂයෙන් සංගීතය සහ නර්තනය ගත්තොත් මගේත් විෂය ක්ෂේත්‍ර වෙන හින්දා දැන් අර අතීතයේ අපිට පේන්න තියෙන අර පළල් බව පෘතුල බව තියුණු බව අපිට මට ඉතින් මගේ පෞද්ගලික නිරීක්ෂණයට අනුව ඉතින් මට පේනවා මේ
යම් දුරකට වියැක්කෙමින් යනවාද කියන එක. ඉතින් මේ ඒ වගේම ඉතින් අනිත් පැත්තට මේ ලලිත කලා පර්යේෂණ සම්බන්ධයෙන් ඉතින් රාජ්‍ය පැත්තෙන් ලැබෙන අනුග්‍රහයත් තව වර්ධනය වෙන්න ඕනේ සහ විධිමත් වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඉතින් තවත් මම මේකට කෙටි උදාහරණයක් කියන්නම්. එකක් මේ දැන් මෑත කාලීනව මේ ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධ මේ සිබා විශ්වවිද්‍යාලයේ උඩරට නර්තන අධ්‍යයනාංශයේ ශාස්ත්‍රීය සංග්‍රහාවක් කියලා දැක්වුවා. නෘත්‍ය ශාස්ත්‍ර කියලා. ඒ සංග්‍රහාවට මේ වර්තමාන අපේ ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම උඩරට නර්තන ශිල්පිනිය කියලා හඳුන්වන්න පුළුවන් මේ ආචාර්ය අමුණුගම වෛද්‍යවති රාජපක්ෂ මහත්මිය ඉතා වැදගත් සමුග සාකච්ඡාවක් දීලා තියෙනවා. ඒ සාකච්ඡාවේදී මේ වෛද්‍යවති රාජපක්ෂ මහත්මිය විශේෂයෙන් ලංකාවේ සාම්ප්‍රදායික නර්තන කලාව පිළිබඳ කලාව පිළිබඳ පර්යේෂණ සහ මේ සංරක්ෂණ ක්‍රම ඒ වගේ ප්‍රවර්ධනය කිරීම හැටි ගැන මේ වැදගත් අදහස් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි සාම්ප්‍රදායික නර්තනය පිළිබඳ කෞතුකාගාරයක් සහ මේ පුස්තකාලයක් වගේ ගොඩනගන එක. කෙනෙක්ට නර්තනය ගැන ගිහිල්ලා බලන්න දකින්න අද විය කියලා ගිහිල්ලා තියෙන ඇතැම් චාරිත්‍ර සංස්කෘතිකාංග ඇතැම් ඇඳුම් පැළඳුම් මේවා දකින්න හදන එක පොත්පත් ලේඛන වෙන්න පුළුවන් අත්පිටපත් වෙන්න පුළුවන් මේවා සංරක්ෂණය කරන තැනක්. ඒ වගේම මේ රාජ අනුග්‍රහය යටතේ සාම්ප්‍රදායික නර්තනය ශිල්පීන් රැස් කරලා මේ සංගායනාවක් වගේ කාලෙන් කාලයට පවත්වලා මේ නර්තනය කොහොමද ප්‍රවර්ධනය කරන්නේ මේකෙ තියෙන ගැටලු හඳුනා ගන්න කටයුතු කරන්න ඕනේ කියන එක. එතුමිය තවත් කියන දෙයක් තමයි මේ ජීවමාන සංස්කෘතිකාංගයක් විදිහට සාම්ප්‍රදායික නර්තනය පවත්වාගෙන යන්න මේ අදාළ පසුබිම නිර්මාණය කිරීමත් රජයක් විසින් කරන්න ඕනේ කියන කාරණාව. කියන්නේ දැන් කෞතුකාගාරයක් හදන්න කියලා යෝජනා වෙන්නේ ඒක දාලා වහලා තියන්න නෙමෙයි. මේ විදිහට ඒක මොකද ඒක ඒ වගේන් අර අනාගත පර්යේෂණ සහ මේ කලාව අනාගතයට සම්ප්‍රේෂණය කිරීම දියුණු කරන්න තමයි මේ එහෙම යෝජනා ටිකක් එන්නේ. මෙන්න මේ කාර්යය විධිමත්ව කරන්න තමයි අපිට විධිමත් පර්යේෂණ අවශ්‍ය වෙන්නේ. මෙතනදී දැන් මේ ශ්‍රී දළදා මාලිගාවේ මේ සිබා විශ්වවිද්‍යාලය ගැන මතක් කරපු නිසා කියන්න අවශ්‍යයි. දැන් දළදා මාලිගාවේ දියවඩන නිලමෙතුමා මේකේ ප්‍රධානත්වයෙන් තමයි ලංකා මේ උඩරට නර්තන අධ්‍යනාංශයක් සිබා විශ්වවිද්‍යාලයේ පටන් ගන්න. ඒතොර ඒකෙදී දින විශේෂත්වය වෙන්නේ මෙන්න මේ ඒ අධ්‍යනාංශය තමයි වෛද්‍යවති රාජපක්ෂ මහාචාර්යතුමියත් ඉගැන්වීම් කටයුතු කරන්නේ. එතකොට ඔවුන් පාරම්පරික ශිල්පීන් මේ සරසවිය මේ අධ්‍යනාංශයෙන් සිද්ධ වෙන දෙයක් තමයි මේ සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සහ ඒ ගුරුන්වහන්සේලා ඇදුරුතුමාලා එකතු වෙලා තමයි මේ බහුතරයක් මේ ඉගැන්වීම් කටයුතු මේ විශ්වවිද්‍යාලයේ මේ අධ්‍යනාංශයේ සිද්ධ වෙන්නේ. එතකොට මේ විෂය නිර්දේශත් විශේෂයෙන් මේ පොදු විශ්වවිද්‍යාලයක තියෙන නර්තන විෂය නිර්දේශයකට වඩා නැත්නම් පාසල් විෂය නිර්දේශ වලට වඩා මේ අර සාම්ප්‍රදායික දැනුම හඳුනා ගන්න සහ ඒ විෂය ක්ෂේත්‍ර ආවරණය කරන මේ විෂය නිර්දේශයක්. ඉතින් අන්න එහෙම එතකොට ඒ කාර්යයට ලංකාවේ මේ ගොඩක් පර්යේෂකයන් ආචාර්ය මහාචාර්යවරුත් දායක වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවෙන දේවල් අපිට ඉතා වැදගත් මේ පර්යේෂණ මගින් හඳුන්වා දෙනවා නම් පෙන්වා දෙනවා නම් මේ ලංකාවේ ලලිත කලා කියන මේ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ දියුණු කරන්න. ඉතින් මම හිතනවා මෙන්න මේ වගේ දේවල් මග හරවාගෙන මේ වැනි දේවල් කියන අපිට අවධානය යොමු කරන්න පුළුවන් නම් ලංකාවේ ලලිත කලා විෂය ක්ෂේත්‍රය පිළිබඳ අපිට තවත් මීට වඩා සුබවාදී අනාගතයක් ගැන කල්පනා කරන්න පුළුවන් වෙයි කියලා. ඔබතුමා සඳහන් කළා නෘත්‍ය ශාස්ත්‍ර කියලා අලුත් ශාස්ත්‍රීය සංග්‍රහාවක් පිළිබඳව. මේ සංග්‍රහාව මොකක්ද? මේ ලලිත කලා පිළිබඳ පර්යේෂණවලට ඔබ සඳහන් කළේ සංග්‍රහයෙන් මොන වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ? ඇත්තටම මේ ඔබතුමිය ඒ ගැන අහපු ගැන තිතා මේ සතුටු වෙනවා. මම ඒ ගැන කියන්නත් හිටියේ. මොකද මේ ලංකාවේ මේ මම ඊට ප්‍රවේශයක් මෙහෙම ගන්නම් ඒකට. මොකද ලංකාවේ නර්තනය, සංගීතය, නාට්‍ය කලාව කියන මේ ලලිත කලා විෂය ක්ෂේත්‍ර ගැන ලංකාවේ මේ සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගත්තාම පළවෙනි මේස එහෙම නැත්නම් පළවෙන දැනට පළවෙන නැත්නම් පළවුණු ශාස්ත්‍රීය සංග්‍රහ තියෙනවා. ඒ ශාස්ත්‍රීය සංග්‍රහ
කලාවලින් මේ බොහෝ ශාස්ත්‍රීය දායකත්වයන් අපේ ලලිත කලා ක්ෂේත්‍රයට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකේ අපි අගය කරන්න ඕනේ. විශේෂයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන ගවේෂී සංග්‍රහ, නර්තන චින්තා වගේ ශාස්ත්‍රීය සංග්‍රහ පළ කරලා තියෙනවා. නමුත් අර පොඩි ගැටලුවකට තියෙන වර්තමාන වෙනකොට මේ විශේෂයෙන් නර්තනය ගත්තොත් අපිට මේ නර්තන කලාව පිළිබඳ අධ්‍යයන මේ අධ්‍යයන තාම සක්‍රීය සංග්‍රහාවක් වර්තමාන වෙනකොට නෑ මම දන්න තරමට. ඉතින් මේ ප්‍රශ්නේ මම ඉතා වැදගත් කියලා කිව්වේ මේ නෘත්‍ය ශාස්ත්‍ර කියන මේ සිබා සරසවියේ උඩර නර්තන අධ්‍යයනයේ පළමුවරට කරපු සංග්‍රහව. ඉතින් මේ වර්තමාන නර්තන අධ්‍යයන ක්ෂේත්‍රයට හොඳ ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් කියලා මම කල්පනා කරනවා. ඒ අරමුණින් තමයි මේ සංග්‍රහව කරන්නේත්. ඉතින් මේ හැබැයි ඒ ගැන ඒ සංග්‍රහයේ අපි අවධානය යොමු කරපු යුතු අලුත් මාන කීපයක් තියෙනවා කියලා මම හිතනවා. මොකද ඒ ඉසව් ලංකාවේ ලලිත කලා පර්යේෂණවලට හොඳ අභිප්‍රේරණයක් වෙයි කියලාත් කල්පනා කරනවා. මම ඇත්තටම ඒ නර්තන කලාව ගැන කෙටියෙන් පැහැදිලි කරොත් ඒ සංග්‍රහව ගැන මොකද ඒ සංස්කාරක මණ්ඩලයේ මමත් හිටියා. ඉතින් ඒකේ අන්තර්ගත ගැන මට කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මේ නර්තන කලාව පිළිබඳ පර්යේෂණ පත්‍රිකා මේ සංග්‍රහයේ එක ශීර්ෂයක් යටතේ තියෙනවා. මේ ඒක පොදුවේ අපේ ලංකාවේ පළවුණු සංග්‍රහවලත් තිබුණා. නමුත් මේකෙදි මේ පර්යේෂණ පත්‍රිකා පවතිනවා. ඒකේ ඊළඟට මේ පර්යේෂණාත්මක නොවන හැබැයි පර්යේෂණ සඳහා වැදගත් වෙන මෙතෙක් පළ වෙලා නැති කියන්නේ එකක් පර්යේෂණ නෙමෙයි නමුත් මෙතෙක් පළ වෙලා නැති පර්යේෂණ වලට අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රාථමික මූලාශ්‍ර වගේ දේවල් පළ කරන්නත් මේ සංග්‍රහයේ ඉඩක් වෙන් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මේ පොඩි පුස්කොළ ලේඛනයක් නැත්තම් සාම්ප්‍රදායික නර්තන ගුරුවරයෙක් සතු අත්පිටපතක් වගේ දෙයක්. අන්න ඒ වගේ දේවල් පළ කරන්නත් මේ සංග්‍රහයේ ඉඩක් වෙන් කරලා තියෙන වෙනම ශීර්ෂයක්. දැන් මේ පාර සංග්‍රහයේ පළ වෙලා තියෙන්නේ මේ ඊට වෙනස් දෙයක්. ඒ කියන්නේ ලංකාවේ පුරෝගාමීම නර්තන සාම්ප්‍රදායික නර්තන ශිල්පියෙක් වුණු එස් පනි භාරත ජාතික නර්තන සම්ප්‍රදායක් ගොඩනගන්නේ කොහොමද කියලා ඔහුගේ මතවාදය අරගෙන ලියලා තියෙන ලිපියක් තියෙනවා. මෙන්න මේ ලිපිය සිංහල භාෂාවෙන් ලියලා තිබුණේ. ඒකේ ඉංග්‍රීසි පරිවර්තනයක් මේ සංග්‍රහයට ඇතුළත් වෙනවා. දැන් ඒකෙන් උත්සාහවත් වෙලා තියෙන්නේ මේ ලංකාවේ නර්තනය පිළිබඳ හදාරන විදේශීය විද්වතුන්ට සිංහල භාෂා මාධ්‍යයෙන් පළ වෙලා තියෙන මේ වගේ ප්‍රාථමික මූලාශ්‍ර පරිශීලනය කරන්න අවස්ථාවක් ලබා දෙන එක. මම හිතනවා ඒක මේ සංග්‍රහයෙන් සිද්ධ වෙලා තියෙන ටිකක් අලුත් මානයක් විවර කරලා තියෙන මානයක් කියලා. ඒතර ඊට අමතරව අපේ රටේ මේ ඉතාමත් අඩුවෙන් දකින්න තියෙන දෙයක් නෙමේ. තමයි විශේෂයෙන් අද මේ කලාව පිළිබඳ විවිධිමත් විචාර සම්ප්‍රදායක්. දැන් බොහෝ වෙලාවට තියෙන්නේ ඇගීම් එහෙම නැත්නම් අනිත් පැත්තට පහර ගැසීම. දැන් මොකද අපි එහෙම තමයි තේරුම් ගන්න දේවල් කියන්නේ. කොහොමද කියන්න ඕනේ එක්කෝ එක නරකයි කියන අනිත් පැත්තෙන් ඉඳන් කියන ඔය මැදහත් තැනක ඉඳගෙන කරන විචාර අපිට හරි අඩුයි. දැන් මේ සංග්‍රහයේ මේ මධ්‍යස්ථ විචාර ධර්මමත් කිරීමක් සිදු කරන්නත් උත්සාහය දරලා දිනවා. ඒ වගේ සාර්ථක අසාර්ථකභාවය තීරණය කරන්න ඕනේ පාඨක ප්‍රජාව. නමුත් අර එහෙම උත්සාහයක් මේකෙන් දරලා දිනවා. ඒ වගේම අර සමහර වෙලාවට අපිට අලුත් මානයක් තමයි කලාකෘතියක් ගැන තමන්ගේ පෞද්ගලික අත්දැකීම් පර්යේෂණාත්මකව විධිමත් පළ කරන්නත් මේ සංග්‍රහයේ ඉඩක් තියෙනවා. ඒක ඒ ශාස්ත්‍රීය මූලධර්මයට අනුකූල ඒ දේවල් කරන්න පුළුවන්. මේ සංග්‍රහයේ ඒ කියන්නේ ප්‍රසංග විචාරයක් සහ ප්‍රසංග අත්දැකීම් පිළිබඳ විචාරයක් මේකේ සංග්‍රහයේ අන්තර්ගත වෙනවා. ඊළඟට මේ එකක් තමයි මේ සිබා සරසවියේ මේ මෑතකදී මාර්තු මාසේ තිබුණා නෙළුම් පොකුණ රංගහලේ ඉංගි කියලා දැවැන්ත මේ සංස්කෘතික ප්‍රසංගයක් නර්තන ප්‍රසංගයක්. අන්න ඒ ප්‍රසංගය පිළිබඳ විචාරයක් තමයි මේ පාර මේ සංග්‍රහයේ තියෙන්නේ. ඊට අමතරව මුලින් සඳහන් කරා වගේ වෛද්‍යවති රාජපක්ෂ මහත්මිය සමග කරපු සමුග සාකච්ඡාවක අන්තර්ගත වෙනවා. ඊට අමතරව තව මෙහෙම ශීර්ෂ කීපයක් තියෙනවා. ග්‍රන්ථ විචාරයක් තියෙනවා. ඊට අමතරව මේ තව කොටසක් තියෙනවා මේ අපි මේ චරිතාපදාන ශීර්ෂයක්. ඒ චරිතාපදාන ශීර්ෂය වෙන් වෙලා තියෙන්නේ විශේෂයෙන් උඩරට නර්තනය කලාවට ඒ ක්ෂේත්‍රයට දායකත්වයක් කරපු දැනට ජීවත් වෙන හෝ දැනට ජීවතුන් අතර නැති ඒ පුරෝගාමී පුද්ගලයන්ගේ චරිතාපදාන ජීවිත කතා තොරතුරු සංග්‍රහ කරලා තියන්න. මේ පාර පළවෙනි සංග්‍රහයේ ඒකේ ඉඩ වෙන් කළේ උඩරට සිබාසරසවියේ උඩරට අධ්‍යනාංශයේ පළමුවෙනි අංශාධිපති තුමා වුණු අප දැනට අපේ අතර නැති ගුණසේන රාජපක්ෂ මහත්මයාගේ චරිතාපදානයක් සඳහා. මොකද එතුමා තමයි දියවැඩ නිලමෙතුමාගේ සංකල්පයට අනුව මේ සිබාසරසවියේ මේ උඩරට නර්තන අධ්‍යනාංශයේ පිහිටවන්න පුරෝගාමීව කටයුතු කළේ. අනික මේ එනිසා එතුමාට කරන ගෞරවයක් වශයෙන් උත් ඒ දැනුම සහ ඉතිහාසය සංරක්ෂණය කිරීමක් වශයෙන් උත් මේ කාර්යය මේ සංග්‍රහයේදී කරලා තියෙනවා. අනික මේ සංග්‍රහය යන්නේ මේ ද්විභාෂික සංග්‍රහයක් විදිහට ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍යයෙන් මේ ඉතින් මේ
ඒක හැකිතර මේවැනි විවිධ ක්ෂේත්‍ර ශීර්ෂ යටතේ මේක හැකිත ආකාරය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මේ මොකද අපිට වඩා ගොඩක් ඉදිරියෙන් මේ වෙනකොට ඒ ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ සිද්ධ වෙන නිසා අපිත් ඒ මට්ටමේ ප්‍රමිතීන්ට අනුව පළ කරන්න තමයි මේක උත්සාහ කරලා තියෙන්නේ. මම කියන්නේ නෑ 100% ඒක සාර්ථකයි කියලා. නමුත් එහෙම වෙන උත්සාහයක් දරලා තියෙනවා. කිසියම් අඩලුහුඩුකම් තියෙනවා නැවත ඊළඟ සංග්‍රහය සංස්කරණය කරමින් සංශෝධනය කරමින් ටිකක් ඉහළ මට්ටමේ සංග්‍රහාවක් දක්වා වර්ධනය කරන්න මේ සංග්‍රහාවේ අපේක්ෂා කරනවා. ඉතින් මේකේ සංස්කාරකවරු විදිහට වැඩ කරන්නේ මේ සිබා සරසවියේම මේ අධ්‍යාපන අධ්‍යනාංශයේ මේ අංශාධිපතිතුමා වෙන මහාචාර්ය ගොඩින් කොඩිතුවක්කු ඒ වගේම උඩරටනන්තන අධ්‍යනාංශයේ කතිකාචාර්ය අනුර සිරිසේන සහ ඒ වගේම මේ පෙරාදින විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ මහාචාර්ය සුදේශ් මන්තිලක සහ ඇතුළු අපි පිරිස. ඉතින් මම හිතනවා මෙතෙක් ලංකාවේ පර්යේෂණවල පැවතුණු යම් අඩලුහුඩුකම් ගණනාවක් යම් දුරකට මගහරවා ගන්න සහ වඩාත් ප්‍රමිතිගත මගහරවාගෙන මේ වඩාත් ප්‍රමිතිගත මට්ටමකින් මේ සංග්‍රහාව පළ වෙලා තියෙනවා සහ ඒකට උත්සාහයක් දරලා තියෙනවා කියලා. විශේෂයෙන් මේ නර්තන සහ සංගීතය පිළිබඳ පර්යේෂණ කටයුතු සහ ඒ පිළිබඳ ඉගැන්වීම් කටයුතු වෙලා ගත වෙලා ඉන්න කියන්නේ මමත් ආධුනිකයෙක් හැටියට වුණත් ඇත්තටම මට මේ ලංකාවේ වර්තමාන ලලිත කලා පර්යේෂණ ගැන යම් දුරකට තියෙන ඉතින් එතන සුබවාදී හැඟීමක් නෙමෙයි. ඉතින් ඒ තත්වය වෙනස් කරන්න දරපු එක් උත්සාහයක් හැටියටත් මම මේ සංග්‍රහය හඳුනා දෙන්න කැමතියි. ඇත්තටම ඉතින් ඒ ගැන ටිකක් අර මධ්‍යස්ථව පැති කිහිපයකින් බලලා සාකච්ඡා කරන්න ඕන දෙයක් කියලා මම හිතනවා. ශාස්ත්‍රීය සංග්‍රහයෙන් සමුගන්නට පෙර අපි අවසාන වශයෙන් මේ ගැනත් කතා කරමු. ලංකාවේ ලලිත කලා පර්යේෂණවල සංවර්ධනය විය යුතු පැති පිළිබඳව ඔබතුමාට ඇති කිසියම් අදහසක්. මොන වගේ අංශවලින්ද ලංකාවේ ලලිත කලා පර්යේෂණ සංවර්ධනයට ලක්විය යුත්තේ? ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් නෑ ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්න කලින් මම හිතනවා මම මේ සම්බන්ධයෙන් පළ කරන අදහස් මේ සුබවාදීව නැත්තම් මේ අපි අර ඉංග්‍රීසි ටර්ම් එකකින් කිව්වොත් අර කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් විදිහට ගන්න කියලා. මොකද මේ අපිට අවශ්‍ය මේ කිසි දෙයක් විවේචනය කරන්නවත් නෙමෙයි වඩා හොඳින් හැමදේම සිද්ධ වෙන්න. එතකොට තමයි රටක් විදිහට වුණත් අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. නැතුව මේ විවේචනය කරමින් වැරදි දකිමින් ඉදිරියට යන්න බෑ. ඒක දකින්න ඕනේ අපි අර කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් විදිහට අපිට දේවල් වර්ධනය කරගන්න උපකාරයක් විදිහට. ඉතින් මේ නර්තන සහ සංගීත සහ ඒ පර්යේෂණ පිළිබඳ මෙතෙක් මගේ අත්දැකීම් අනුව කතා කරොත් ඒ කියන්නේ මේ 21 වෙනි සියවසේ සිංහල මාධ්‍යයෙන් පර්යේෂණවල මම දකින දෙයක් තමයි ඒ පර්යේෂණ පත්‍රිකා අපි ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත්තු පර්යේෂණ සහ ලේඛන ප්‍රමිතිය වලට අනුගත නොවෙන එක. ඒතර මේ தත්ත්වය වෙනත් මානව ශාස්ත්‍ර විෂය පර්යේෂණවල ඇත්තටම දකින්න අඩුයි. විශේෂයෙන් මේ නර්තන සහ සංගීත කලා පර්යේෂණ සම්බන්ධයෙන් තමයි මගේ නිරීක්ෂණය අනුව මට මේක තේරිලා තියෙන්නේ. ඉතින් මට මතකයි මේ මමත් මේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාලේ සම්බන්ධ වුණු පර්යේෂණ වැඩමුළුවක් තිබුණා. මහාචාර්ය සසංග පෙරේරා තමයි ඒකට කරේ. එතුමා කිව්වා මේ පර්යේෂණ පත්‍රිකාවක් ලියන භාෂාව මොකක් වුණත් කමක් නැහැ. මොකද අපේ තියෙනවනේ ඉංග්‍රීසියෙන් පළ කරගන්න ඕනේ. මේ ඉංග්‍රීසි භාෂාවෙන් කරාම තමයි මේකේ වැදගත්කම තියෙන්නේ. එහෙම ලියනේවා තමයි හොඳ කියලා වගේ අර තාමතර යටතීත මානසිකත්වයක් සමහර වෙලාවට තියෙනවනේ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පළ වෙන ලිපි ලේඛන සහ පර්යේෂණ ගැන. එතුමා හොඳ කතාවක්. හැබැයි ඒක භාෂා මාධ්‍ය ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ මොන භාෂා මාධ්‍යයෙන් ලියුවත් අපි ලියන ප්‍රමිතිය අනුව. ඒ අපි සිංහලෙන් ලිව්වත් අපි තුමුක ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරාම ඒ ඉංග්‍රීසි ලිපියක තියෙන අපි දැනට මේ දකින ඒ ගුණාත්මක භාවය තියෙනවා නම් භාෂාවමක වුණත් ප්‍රශ්නයක් නෑ කියන එක. මේක තමයි අද ගොඩක් දකින්න නැත්තේ. එතකොට ඒ වගේ තියෙන මූලික කාරණා කීපයක්වත් එකක් විධිමත් මූලාශ්‍ර භාවිතය කියන එක අපිට ඉතාම අඩුවෙන් දකින්න තියෙනවා. ඉතින් ඊළඟට මේක විධිමත් කියන එක පොඩ්ඩක් මම හයිලයිට් කරන්න ඕනේ. මොකද මූලාශ්‍ර පාවිච්චි කරනවා. නමුත් මේ ඒක විධිමත් වෙන්න ඕනේ. සහ නිවැරදි ඊළඟට භාෂා ව්‍යවහාරය. මේක මේ පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. මේ විශේෂයෙන් මේ ලලිත කලා පර්යේෂණවල නිර්වද්‍ය භාෂා ව්‍යවහාරය ශාස්ත්‍රීය ලේඛන මූලධර්ම වලට අනුකූල. ඉතින් මේ බහුතරයක් ඕක තමයි මේ සිංහල මාධ්‍ය ලිපිවල මගේ පෞද්ගලික නිරීක්ෂණය. ඉතින් මෙහෙමයි. ඒකේ පැති දෙක අපි මධ්‍යස්ථව දැක්කොත් ඒකට හේතුව වෙන්නේ ඉතින් නර්තන සහ මේ විද්වතුන්ගේ ලිපි වල ඒකට විද්වතුන් බොහෝ වෙලාවට මේ ලිපි ලියද්දී හරි මේ මොකද මේ විෂය යොමු වෙලා තියෙන්නේ ප්‍රායෝගික පැත්තටනේ. දැන් නැටුම් කිව්වොත් ඒක නැටීම, නර්තනය, සංගීතය, ගායනය, වාදනය මේවත් එක්ක තමයි මේ විෂයන් බද්ධ වෙලා තියෙන්නේ. මේ පොතක පුටුවක ඉඳගෙන පුස්තකාලයකට වෙලා නිහඬව තනියෙන් කරන දෙයක් නෙමෙයිනේ මේ විෂය. එතකොට මේ ගොඩක් වෙලාවට පර්යේෂණ මූලධර්ම මේ භාෂා ව්‍යවහාර වගේ තාක්ෂණික දේවල් පැතිවලට අර යොමු වෙන ඉඩ අඩු වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ ගැන කිසි වරදක් කියන්න බෑ. ඉතින් මම යෝජනා කරන්නේ ඒක නෙමෙයි. මම යෝජනා කරන්නේ අපි හැමෝටම
හැම ක්ෂේත්‍රයකම ප්‍රවීණෙක් නෙමෙයිනේ අපතර මම යෝජනා කරන්නේ ඒ ප්‍රවීණතාව තියන අයගේ හරිය අහලා ඒ අයගේ උපකාර අරගෙන මේ පර්යේෂණ කරන්න පෙළඹෙනවා නම් වටිනවා කියන ගන්න. එහෙමනම් එහෙම වුණොත් අන්න ඒක අපේ ලලිත කලා ක්ෂේත්‍රයේ පර්යේෂණවල උන්නතියට හේතුවක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද එහෙම වුණොත් තමයි අපිට මේ අපේ කලාව අනාගත පරම්පරාවට තවත් දායාද කරන්න පුළුවන් වෙන්නේ. නිවැරදිව සම්ප්‍රදාය පවරා දෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ලලිත කලා ක්ෂේත්‍රයේ සිද්ධ වෙන හානියත් කියලා නිම කරන්න බැරි තරම් හානියක් වෙන්න පුළුවන් කියන එක තමයි මගේ හැඟීම. ඉතින් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා මේ පර්යේෂණ කරගෙන යන එක තමයි වඩා හොඳ. අද ශාස්ත්‍රීය සංග්‍රහයෙන් අපේ ශ්‍රාවකයන් දැනුම්වත් කරන්නට එක්වීම පිළිබඳව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධ සිබා සරසවියේ උඩරට නර්තන අධ්‍යනාංශයේ කතිකාචාර්යවරයෙක් විදිහට සේවය කරන දිලංජන මදුෂාන් පතිරණ මහත්මයා ඔබතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ වටිනා කාලය කැප කරමින් අද ශාස්ත්‍රීය සංග්‍රහයට ලබා දුන් සම්පත්දායකත්වය පිළිබඳව. ඔව් ඇත්තටම මේ ඔබතුමියටත් බොහොම ස්තුතියි. විශේෂයෙන් මෙවැනි මේ කාලෝචිත මාතෘකාවක් ගැන කතා බහ කරන්න මට ආරාධනා කිරීම ගැන සුදේශීය සේවයට සම්වශයෙන් මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි. අද ශාස්ත්‍රීය සංග්‍රහයෙන් අප සාකච්ඡා කළේ ලාංකේය ලලිත කලා පර්යේෂණ හා වත්මන් ගැටලු පිළිබඳවයි. මේ පිළිබඳ ඔබ දැනුම්වත් කරන්නට අප සමග එක් වූයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධ සිබා සරසවියේ උඩරට නර්තන අධ්‍යනාංශයේ විෂය නර්තන අධ්‍යයනය සඳහා ශාස්ත්‍රීය ලේඛනය සහ පර්යේෂණ ක්‍රම විද්‍යාව පිළිබඳවත් ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සංගීත අධ්‍යනාංශයේ විෂය සංගීත අධ්‍යයනය සඳහා භාෂාව හා සාහිත්‍ය පිළිබඳවත් බාහිර කතිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන දිලංජන මදුෂාන් පතිරණ මහත්මයා. ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා නිෂ්පාදන සහාය ලබා දුන්නේ ඉනෝකා ගමගේ. නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ගීතානි ඒකනායක. ඔබට සුවදායක රාත්‍රියක්.